දැන් ඔයාලා අහලා දිනව නේද බ්‍රාස් මොනවද බ්‍රාස් කියලා කියන්නේ මේ පාඩම පටන් ගන්න කලින් මම මේ කියන්නේ what is the brass මොනවද බ්‍රාස් කියලා කියන්නේ මොනවද බ්‍රාස් කියලා කියන්නේ පිත්තල බ්‍රාස් වලින් හදන්නේ මොනවද දැන් ඔය පිත්තල වලින් හදපු පහන් එහෙමනම් මනම් තියෙනව නේද එතකොට ඔයාලා දැකලා තියෙනවද ටික දවසක් යනකොට මේවා පාවිච්චි වෙනකොට මේවා කොළ පාට වෙනවා දැකලා තියෙනවා ඇයි මොකක්ද ඒක හේතුව what is the reason for this ඇයි මේ පිත්තල පාට කොළ පාට වෙන්නේ ටික දවසක් යනකොට පුළුවන් ද කාටද කියන්න දැන් බලන්නකෝ මේ brass කියලා කියන්නේ පුතේ මේක alloy එකක් brass is the alloy which made by copper and zinc what is the alloy කියලා කියන්නේ මොකක්ද alloy කියලා කියන්නේ පුතේ මිශ්‍ර ලෝහයක් මිශ්‍ර ලෝහයක් ඒ කියන්නේ මොකක්ද alloy කියන්නේ අපි හදනවා නේද ලෝහ දෙකක් හෝ තුනක් ඊට වඩා වැඩි ගාණක් එකතු කරලා හදන මේ ලෝහයක් තියෙනවා මෙටල් එකක් තියෙනවා ඒකට අපි කියනවා alloy කියලා කියනවා නැත්නම් මිශ්‍ර ලෝහ කියලා කියනවා පුතේ මෙන්න මේ brass කියලා කියන්නේ ඒ වගේ alloy එකක් එහෙනම් brass හදන්නේ මොන metals mix කරලාද copper and zinc කියන metal mix කරලා තමයි මොකද්ද මේ brass කියන alloy එක හදන්නේ අහගන්න හොඳට brass is made by mixing of the copper and zinc මෙන්න මේ දෙක mix කරලා තමයි මොකක් කරන්නේද brass හදන්නේ හැබැයි මෙන්න මේක භාවිතා කරනකොට මෙයාගේ තියෙන මෙන්න මේ copper react කරනවා පුතේ මොනවත් එක්කද මෙන්න මෙයාලත් එක්ක react කරනවා මොනවත් එක්ක එකක් තමයි oxygen and also moisture means water no water containing another one is carbon dioxide oxygen means O2 water means H2O right carbon dioxide means CO2 the copper contained in the brass react with the oxygen moisture and carbon dioxide contained in the atmosphere after that what will form මේ copper කියන එක නා මෙයාලත් එක්ක react කරලා මොනවද පුතේ හදන්නේ what will produce you must keep remember produced copper carbonate is green color compound copper carbonate is green color compounds දැන් එනම් පැහැදිලිද දැන් ඔයාලගෙන් කවුරු හරි අහනවා මොකද්ද බ්‍රාස් වලින් හදලා තියෙන පොල් තෙල් පහනක් හරි මොකක් හරි එකක් මොකද්ද වෙන්නේ කොළ පාට වෙලා තියෙනවා නේද ඔයාලගෙන් අහනවා මේකට හේතුව දන්නවද එහෙනම් දැන් හේතුව පැහැදිලි කරන්න පුළුවන්ද සරලව කියන්න පුළුවන් වෙන්න ඕන මේක තමයි සයන්ස් කියන්නේ පුතේ පැහැදිලි කරන්න පුළුවන් වෙන්න ඕන නිකම් බොරුට කටපාඩම් කරලා වැඩක් නැහැ තේරුණා මොකද්ද නම් හේතුව මොකද්ද brass is made by copper and zinc brass හැදිලා තියෙන්නේ මොන වගේන්ද copper and zinc වලින් තමයි හැදිලා තියෙන්නේ එතකොට වායුගෝලයේ තියෙනවා අපි දන්නවා ගොඩක් දේවල් වායු වර්ග තියෙනවා නේ මොනවද තියෙන්නේ oxygen water carbon dioxide තව දේවල් තියෙනවා නමුත් මෙන්න මේ තුන්දෙනාත් එක්ක react කරලා නේද මේවත් එක්ක react කරලා හදනවා මොනවද පුතේ copper carbonate කියන compound එක හදනවා copper react with the oxygen moisture and carbon dioxide contained in the atmosphere and form the copper carbonate is the green color substance then I am going to explain how to remove this green color substance දැන් මේක අයින් කරන්න පුළුවන් ක්‍රමයකුත් තියෙනවා දැන් ඔයාලා ගෙවල් වල තියෙනවා නම් මේ විදියට හදපු බ්‍රාස් වලින් හදපු නේද පොල් තෙල් පහන් හරි මොනවා හරි තියෙනවා නම් ඒ වගේ කොළ පාට වෙලා තියෙනවා නම් පුතේ තේරුණාද ඒව අයින් කරන්න පුළුවන් ක්‍රමයකුත් තියෙනවා දන්නවද මොනවද මේ අයින් කරන ක්‍රමය ඒව අයින් කරන ක්‍රමය තමයි එක්ක ඔයාලා ගන්න ඕනේ දෙහි ටිකක් එහෙම නැත්නම් මොකද්ද විනාකිරි ටිකක් අරගෙන ඒවට ලුණු ටිකක් දාන්න දැන් හිතව දෙහි ටිකක් අරගෙන ලුණු ටිකක් දානවා ලුණු මේ දවස්වල හිඟයි එහෙමද නෑ ඕන තරම් තියනවා ලුණු නේද ලුණු ටිකක් දාලා මොකද්ද කරන්නේ ඒක රෙදි කෑල්ලකින් මෙහෙම පොඟවලා මොකද්ද කරන්නේ ඒ තැන් වල අතුල්ලන්න බලන්න අර කොළ පාට දේවල් ටික මොකද්ද වෙන්නේ යනවා ගැලවිලා යනවා තේරුණාද පැහැදිලිද ඒක
alright එහෙනම් ඔන්න අද දවසේ ඔන්න මම නේද ඔයාලට scientific reason වලදී යම්කිසි දෙයක් පැහැදිලි කරා ඔක හොඳට තේරුම් ගන්න අවබෝධ කරගන්න ලබන සතිය මම ඔයාලට ඒ වගේම පැහැදිලි කරන්න යන්නේ දේ මොකද්ද මම ගියේ හොයාගෙන එන්න ඕන ලබන සතිය යනකොට කොහෙන් හරි අම්මලා තාත්තලාගෙන් හරි අහගෙන මම ආන එක එක්කන හොයාගත්ත දේවලුත් අහන නෑ නේද එහෙම තමයි සයන්ස් කියලා කියන්නේ හොයන්න ඕන නේද මේ ටියුට් එකේ තියෙන දේවල් පොතේ තියෙන දේවල් විතරක් කටපාඩම් කරලා හරියන්නේ නෑ එතකොට තමයි පුතේ පොඩ්ඩක් ආසාවෙන් සබ්ජෙක්ට් එක ඉගෙන ගන්න පුළුවන් තේරුණාද රයිට් මම මොකද්ද කිව්වේ ලබන සතිය නම් හොයාගෙන ඉන්න ඕනේ මොකද්ද කෑම කාපු ගමන් නාන්න හොඳ නෑ කියන්නේ ඇයි කෑම කාපු ගමන් නාන්න හොඳ නෑ කියන්නේ ඇයි පැහැදිලිද ඒක රයිට් අපි එහෙනම් අද දවසේ